ඔය කිව්වේ නෑනේ. ඉතින් කියන්නේ පැනපු ගමන් බත් දෙකක් ගත්තා. කෑමද කියලාද කියන්නේ? මදි නැහැ මේ මායි සහේලි එකක් කන්නම් ඔයයි අක්ෂයි එකක් කනවද? නෑ මේ මං කිව්වේ මං වෙන කොහෙ යන්නද අනේ? මම මෙන්ද කහන්න හිටියේ. මොකද? ඔබට ඇත්තම කියනවා. ඊට කලින් මං ඕන දෙයක්. මේ දවස්වල අපේ පුංචි තිරයට අලුත් නළු නිලියන් රැසක් එක්වමින් පවතිනවා. ඒ නළු නිලියන් ගැන මේ දවස්වල ජනතාව කතා බහ කරනවා. අන්න ඒ වගේම ජනතාව ආදරය කරන නිලියක් ගැන තමයි අද නාද රටා තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ. වෙන කවුරුත් නෙවෙයි. දෙරණ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිණි හෙවත් චූටි මැණික ගැනයි අද කතා කරන්නේ. චූටි මැණික කිව්වහම කවුරුත් දන්නවනේ. නොදන්න කවුරුවත් නැති තරම්. කොහොම නමුත් අද වෙද්දි ඉහළටම ගිය තරු අතරේ සම්මාන පවා හිමි කරගත් ඇය ගැන තමයි මේ කතාව. ඇගේ නම ශලිනි ප්‍රනාන්දු. දෙරණ දෙවෙනිම කතාවෙන් පළමුවරට කලාවට පිවිසෙන ඇය අද වෙද්දි ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් රූමත් තරුණියක් ලෙස ඉහළින්ම සිටින කෙනෙක්. ඇගේ ඇති සුන්දර හිනාව සුන්දර පෙනුම නිසාම අද හැමෝම වගේ චූටි මැණික ගැන කතා කරනවා. ඇගේ ඡායාරූප මේ දිනවල මුහුණු පොත හරහා කාගෙත් අවධානය දිනාගෙන තිබෙනවා. ලිහිණිගේ අම්මා ඇය ගැන මෙහෙම මාධ්‍යයට කියලා තිබෙනවා. ලිහිණි කියන්නේ මට ලැබුණු සම්පතක් කියලයි මට හිතෙන්නේ. ඒ මේ පොඩි වයසට මෙච්චර දුර ගමනක් යාවි කියලා මං කවදාවත් හිතුවේ නෑ. ඇගේ තාත්තත් නැතුව මම මෙයව හදාගත්තේ බොහොම අමාරුවෙන්, බොහොම දුක් විඳලා. ඒ නිසා මට අද තිබෙන පුදුම ආදරයක්, සතුටක් සහ ආඩම්බරයක්. හරිම හොඳ හැදිච්ච ගුණ යහපත් දරුවෙක් හැම වැඩේම කරන්නේ මගෙන් අහලයි. මට නොකිය කිසි දෙයක් කරන්නේ නැහැ. අද කාලේ හැටියට මේ වගේ දුවෙක් ලැබීම මට වාසනාවක්. පොඩි පොඩි දෙයට නම් අපි දෙන්න රණ්ඩු වෙනවා. ඒ මොකද තාම දුවට වයස අවුරුදු 21යි. එයාට ඒ වයසට හොඳට මුහුපුරාගේ දැනුමක් තිබෙනවා. ඕන දෙයක් කතා කරන්නේ හරිම තර්කානුකූලව. දෙවෙනි ඉනිමේ ලිහිණිගේ අම්මා වීම ගැන තියෙන්නේ පුදුම සතුටක්. ශලිනිගේ අම්මා මානි කිව්වේ ඒ විදිහට. ඇය නම් කියන්නේ මම පාසල් ගිය කාලේ නම් ඉතාමත් කටකාර දඟකාර චරිතයක් කියලයි. මිගමෝ ශාන්ත නිකලස් ජාතික පාසලේ ඉගෙන ගත්ත ඇය දඟකාර කටකාර චරිතයක් වුණාට හරිම සංවේදී. තාත්තා මාව දාලා යනකොට මට වයස අවුරුදු 4යි. එදා ඉඳන් අම්මගේ අයියාගේ ආදරය මැද හැදිච්ච කෙනෙක් තමයි මම. ශලිනිගේ ගම මීගමුව. ඇය උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් කරලා පසුව විලාසිතා නිර්මාණය ගැන වැඩිදුර හදාරනවා. ඇය දැන් එහි උපාධියට ලෑස්ති වෙමින් සිටින්නේ. දෙවෙනි ඉනිමේ ලිහිණි වීමට පෙර 2017 දෙරණ අවුරුදු කුමරිය වූ ඇය අවුරුදු කුමර කුමරිය ජයගත් පළමු ස්ථානය ලැබූ ඇයට තිර පරීක්ෂණයකට එන්න කියලා දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ විසින් ආරාධනා කරලා තිබෙනවා. එහිදී චරිත් කොතලාවද මහතා විසින් දෙවෙනි ඉනිමේ චරිතයට ඇය තෝරාගෙන නැති බවයි ඇය කියලා තිබෙන්නේ. එදා ඉඳන් ඇය දෙවෙනි ඉනිමේ චරිතයකට එක් වෙනවා. ඊට පෙර ඇය අඩුම තරමේ ෆොටෝ ෂූට් එකකටවත් ඉඳලා නැහැ කියලා තමයි ඇය නම් කියන්නේ. ඇගේ ප්‍රථම රංගනය තමා දෙවෙනි ඉනිම නාට්‍ය. ඇගේ විනෝදාංශය නම් රංගනයට පෙර නැටුම් හැදෑරීම. ඇය දැන් නම් ෆැෂන් ඩිසයිනින් කිරීමටයි ගොඩක් කැමති. එයා වැඩියෙන් මාස ෆිල්ම් බලන්නයි. ඉදිරියේදීත් මේ වගේ ටෙලිනාට්‍ය හරහා ඇයට සම්බන්ධ වෙන්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් යාළුවනේ ඇගේ කලා ජීවිතයත් සැබෑ ජීවිතයත් දිත්වීම සාර්ථක වේවායි නාද රටා තුලින් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ශාස්ත්‍රීය තුල දිගු ගමනක් යාමට ශක්තිය ධෛර්යය ලැබේවායිද නාද රටා තුලින් අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහසත් අපිට කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න අමතක නොකර අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක දාපු ගමන් නරඹන්න bell icon එකද touch කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවත් එක්ක ඔයාලා චූටි මැණිකගේ ලස්සන ඡායාරූප පෙළත් නරඹන්න. ඔබට සුබ දවසක්.